ඔය බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක් තියෙනවා පුත්ත සූත්‍රය. ලෝකේ ඉන්නවලු පුත්තු වර්ග 3ක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනි පුතා අතිජාත පුතා. දෙවෙනි පුතා සහජාත පුතා. තුන්වෙනි පුතා අවජාත පුතා. කාටද මේ කියන්නේ? අතිජාතයා කිව්වේ අම්මා තාත්තට කිසිම ගුණධර්මයක් නැහැ. තිසරණේ නැහැ, පන්සිල් රකින්නේ නැහැ. අම්මා තාත්තා දුස්සීලයි. බණ භාවනා කරන්නේ නැහැ, පව්කමින් කාලය ගත කරනවා. ඒ වූ අම්මෙත් තාත්තෙට ඉපදෙනවා සිල්වන්ත ගුණවන්ත පුතෙක්. එයා පංචශීලයේ රකින්නවා, සීලයේ සමාදන් වෙනවා, දානේ පීඨ හැම තිස්සෙම ගුණධර්ම තුළ ජීවත් වෙනවා. එතකොට දුස්සීල දෙමව්පියන්ට සිල්වත් දරුවෙක් ඉපදුනහම එතෙන්ට කියන අතිජාත. මඩේ ඉපදිච්ච නෙළුම් මල් වගේ දැකලා නැද්ද? සමහර වෙලාවට සමහරුගේ ක්‍රියාකලාප දැක්කම අපි අහනවනේ මේකගේ අම්මා තාත්තා අහවල්ලුද නේද? ඒ තරම් පහත් ගතිගුණ තියෙන දෙමව්පියන්ට බෝසත් දරුවෝ උපදිනවා. අන්න අතිජාත. අතිජාතයි කියන්නේ අම්මා තාත්තව අතික්‍රමණය කරලා දරුවෝ උඩට ආවා. ඊළඟට පින්වත්නි සහජාත දරුවෝ කියන්නේ අම්මා තාත්තත් ඉසරණේ පිහිටලා පන්සිල් රකින්නවා, ගුණධර්ම තියෙනවා, සිල්වත් දරුවොත් එහෙමයි. අම්මා තාත්තගේ ඇවෑමෙන් දරුවොත් සිල්වත් ගුණවත් ගුණධර්ම රකින්න. ඔය සමහර දරුවෝගේ ස්වාමීන් වහන්සේ අම්මා තාත්තා නැති වුණාට ඒ දානේ එහෙම්මමයි අපි පන්සලට ඒ ටික කරනවා යුතුයකම්. ඒගොල්ලෝ සිල් රකින්නවා ගුණධර්ම අම්මා තාත්තා වගේමයි. අපි සමහරලාට කියනවා අනේ තාත්තා වගේම පුතේ. අම්මා වගේම ගුණධර්ම තියෙන දරුවෙක්. ගුණවන්ත අම්මා තාත්තගේ ගුණවන්ත දරුවෝ. හැදිච්ච අම්මෙක් තාත්තෙක්ගේ හැදිච්ච දරුවෝ. ඒගොල්ලන්ට කියනවා සහජාතයි. අවජාත කියන්නේ මොකද්ද පින්වත්නි? දැන් බාහිර සමාජේ නම් ඔයත් අවජාත කියන්නේ තාත්තා නැති ළමයින්ටනේ. බුදුහාඳුරෝ එහෙම අපහාස කරලා නැහැ. තාත්තා නැති ළමයින්ට නෙමෙයි බුද්ධ ශාසනයේ අවජාතකයා කියන්නේ. කවුද අවජාතකයා? තාත්තා ඉඳලා තාත්තට දරුවා හදාගන්න බැරි නම් හරියට අවජාතකයෝ. එහෙන් බලාගෙන ගියාම අද අපේ රටවල් වල ගොඩාක් ඉන්න අවජාතකයෝ නේද? මොකද්ද බුදුහාඳුරගේ විග්‍රහය? තාත්තා සිල්වත්. තාත්තා ගුණවත්, පන්සිල් රකින්න. තාත්තා තිසරණේ පිහිටලා. හැබැයි තාත්තට බෑ දරුවට තිසරණේ දෙන්න. තාත්තට බෑ දරුවව පන්සිල් රැකවන්න. තාත්තට බෑ දරුවා එක්කගෙන පන්සලට එන්න. නේද? තාත්තා සිල්වත්, තාත්තගේ පුතා දුසිල්වත්. තාත්තා දානපති, පුතා දානපතියේ නෙවෙයි. තාත්තා ගුණධර්ම රකින්නවා, දරුවෝ එහෙම නැහැ. තාත්තා බණ අහනවා, දරුවන්ට බණෙන් ඇති වැඩා නෑ. බුදුහාඳුරෝ කියන අවජාතකයෝ. ඒගොල්ලෝ අර ගුණවන්ත දෙමව්පියන්ගේ ගුණ නැති දරුවෝ. හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච දරුවෝ.